අදහසක් මතින් ඉකිලෙන සමනලුන් සීවේ හැමදා ඔබේ මුව තුටු සැනින් හැඟුමන් හිර කරන් ඉන්නෙමි ඔබලගින් සිනහව ඔබගේ මහද තුරුලේ සඟවා ගනිමි මං හදවත කිතිකවන්. Hi, good morning හැමෝටම. අද නම් ගොඩාක් කියලා හොඳට පායලා ලස්සනට ලස්සන දවසක්. නැගිට ගාම මට හිතුණා මේ මොන හරි සැර දෙයක් හදාගන්නවා කියලා උදේට කන්න. උනේ නම් මේ සීනි සම්බෝල පාන් කන්න. මමම හදන්න නැතුව කන්න විදියකුත් නැහැ. ලංකාවේ ගියා නම් හරි ළඟ කඩේකට ගියා. ගත්ත කෑවා. මෙහෙදි ඉතින් අපිට ඕන කරන දේවල් ලංකාවේ අහගන්න අමාරුයිනේ. ඒ නිසා ගෙදර තිබුණෙත් මේ පුරන්සු පන් විතරයි. මං හිතුවා ඒකට සීනි සම්බෝල කණේක දාලා මොකක් හරි එකක් කරලා සීනි සම්බෝල පන් හදමු කියලා. දැන් ඔය මම මුලින්ම සීනි සම්බෝල හදන්න යන්නේ. ඒකට ඉතින් මුලින්ම ලුණු කපා ගන්නවා. අපි හැමෝම දන්නවනේ ඔක හදන විදිහ ඉතින් මම ලොකුට ඔක විස්තර කරන්න හදන්නේ. ගොඩක් වෙලාවට මම උදේට කැවෙන්නේ මම පාන් මොන හරි චුඩි දෙයක්. බත් කනවා ගොඩක් මඩුයි. බත් කන ලොකු ප්‍රියකුත් නෑ හැමදාම උදේට. ඉතින් ඔය වගේ පාන් හරි ඔම්ලට් එකක් දාගෙන පාන් එක කනවා හරි. දැන් අද නම් ලංකාවේ රසට මොන හරි සැලට කන්න ඕන වුණා. ඒක මම සොසේජස් ටිකකුත් කපලා වෙන් කරගන්නවා. සොසේජස් ටික ඔය විදිහට පොඩක් බැදෙන්න දීලා මම මේ හදන්නේ පාන් ටික පොඩක් රත් කරගන්න. මොකද මම ඔක ටිකක් මේ ෆ්‍රිජ් එකේ තිබුණේ නිසා පොඩක් ගල් වෙලා තියෙන්නේ. දැන් අපි පොඩ රත් කරමු. රත් කරලා කද්දි උණුවෙන් කද්දි රහයිනේ තව ටිකක්. සොසේජස් ටිකක් බැදලා ඇති වගේ හින්දා මම ඒක පැත්තකින් අයින් කරගන්නවා. දැන් හදන්නේ සීනි සම්බෝල හදන්න. ඉතින් ඔයාලා හදන විදියට වඩා වෙනස් මම දන්නේ නැහැ. මම හදන්නේ මේ විදියට. හරිම සරල. මම විතරයි උදේට කන්න ඉන්නේ හින්දා මම ගොඩාක් පොඩ්ඩයි හදන්නේ. ඉතින් ওই විදියට අඩුම කුඩුම ටික දාලා ඕක තේනේ චට්ටක් බැද උයා ගන්නවා. මෙයා තව හැරිලත් බලනවා මං එයා කනකන් ඉන්නවද කියලා ළඟට වෙලා. නැත්තම් කන්නේත් නැහැ. දැන් පාන් එකත් රෙඩි වගේ. දැන් මං හදන්නේ අතරම කිව්වොත් ඒක අල්ලද්දිත් ගොඩක් උනේ. මම ෂට්ටක් නිමෙන්න තියලා තමයි බටර් ගාන්නේ. බටර් ගාලා දැන් ඇතුළට සීනි සම්බෝල දාලා ඊපස්සේ ඒකටින් සොසේජස් ටිකක් තියාගන්නවා. ඉතින් පාන් කන උණුවෙන් කිරි තේ එකක් තිබුණොත් කොහොමද? එහෙම කියලා හිතලා මට හිතුණා තේ එකකුත් හදාගන්න. කොහොමද උදේට මං කිරි තේ එකක් වරද්දන්නේ?
උදේටත් කාලා ඊට පස්සේ ඉතුරු වෙච්ච වාජන ටිකත් හොදලා පොඩි වෙලාවක් ඉඳලා මට හිතුණා ගේ පොඩක් හැටියට තිබ්බ හින්දා වැකුම් කරලා ඉවර වෙලා දැන් හදන්නේ රෙදි ටික වේලෙන්න දාන්න. මම ගොඩක් වෙලාවට ඇඳුම් හොදන්නේ රැට. ඒ කියන්නේ ඇඳුම් හේදෙන්න දාන්නේ රැට. මොකද මෙහි සාමාන්‍ය විදුලි බිල එහෙම අඩු කරගන්න ඒවා ගැන හිතනවා නම් කෙනෙක් පාන්දරට හේදෙන්න දානවා නම් හොඳයි. මොකද පොඩක් කරන් බිල අඩුයි පාන්දරට. ඉතින් ඔයාලා නිදා ගන්න කලින් ටයිම් සෙට් කරලා පාන්දරට ටයිම් එක තියලා නිදා ගන්න. එතකොට උදේවැදි හේදෙලා ඉවරයිනේ. මම ගොඩක් වෙලාවට පුරවද්දක් විදියට එහෙම තමයි නිතරම කරන්නේ. මට පේනවානේ මං කොහෙ ගියත් ටෙඩි මාත් එක්කමයි යන තැන පස්සෙන් ඉන්නවා. ඉතින් මට ඒක ලොකු හයියක්. මගේ හොඳ මෙයාලෙක් වගේ. එයා යන්නේ කොහෙද මම? එයා එතන. ඔයාලත් පුරදක් විදියට මේ විදියට හැමදාම උදේට ඇඳ හදන කෙනෙක්ද? මට නම් මොන දේ නැතත් ඇඳ මෙහෙම නීට් එකට තියෙන්න ඕනේ. මොකද ආය රැට ඇවිල්ලා නිදාගatti. අනේ මන් දෙයක ලොකු සහනයක් ඔළුවට. මේ දවස්වල ජපානෙත් ගොඩාක් සීතලයි. උදේ දවල් රෑ වෙනසක් නැතුව නිතරම සීතලයි. ඉතින් ටෙඩිට සීතල ඇති කියලා හිතනවා. මම ගොඩක් වෙලාවට මේ වගේ චුටි ලස්සන ඇඳුමක් යට අඳිනවා දවසෙද්දී. හරි මම ඔයාට අඳලා තියන්න මොකද එයාගේ වැඩේ එක හපනවා. ඒක අයින් කරගන්න try කරනවා. මේ තියෙන්නේ මට උදේම ආපු පාර්සලයක්. මම දැනගෙන හිටියා මේක එනවා කියලාද. මේ තමයි මගේ යාළුවෙක් මට මේ ලංකාවේ කඩේකින් බත් එකක් කියවලා තියෙනවා. ඉතින් හරිම ආසාවෙන් මම මේ කෙනකන් හිටියේ. ඒ නිසාද දවල්ට යන්න ඕනෙත් නෑ. ඒ නැත්තත් ලංකාවේ කෑමක් කනවා කියන්නේ මෙහෙම වෙන කෙනෙක් හදලා මේ විදියට කෙසෙල් කොලේ කන්න තියෙනවා කියන්නේ මාර ආසයි. ඉතින් එනක මඟ බලාගෙන හිටියේ මේ පාර්සල. ඉතින් යාට ගොඩාක් ස්තුතියි මගේ යාළුවට. හරි. කන්න කලින් මුලින්ම අපි මේක රත් කරගෙන ඉමු. එතකොට තවත් රසයිනේ කොහොමද මේක කූල් එකේ ආවේ. අපු ගම මම ෆ්‍රිජ් එකට දාලා තිබුණා. දැන් දවල් වෙච්ච හින්දා ෆ්‍රිජ් එකෙන් අරගෙන රත් කරලා තමයි දැන් කන්න යන්නේ. දිගාරනකම් මට හරිම නොයසෙල්ලක් නෑ. කියන්නේ කඩට කෙලවුණායි තරමටම. හරිම රස පාටයි ඒක. ඇත්තටම වත් එක හොඳ රසට තිබුණා. වෑන්ජින විදියට තිබුණේ පොලොස් තිබුණා. බම්බටු මූජුවක් තිබුණා. තව මෑ කරල් තිබුණා. කැරට් තිබුණා. බිත්තරයක් තිබුණා. කුකුල් මස් තිබුණා. මොහොම ජාති කීපයක්ම තිබුණා. මේක දකින්න මට ආයෙත් කන්න තිබුණා නම් කියලා හිතනවා. හරිම රසයි. කෑම එකත් හොඳ පොඩක් සැරට තිබුණ හින්දා චටක් පැණි රස දෙයක් අයිස්ක්‍රීම් එකක් කන්න ඕනේ කියලා හිතනවා. මම මේ ගෙනල්ලා තියෙන මේ අඹ. මට මේ අඹ එක හම්බුනේ මේ ලංකදී ගිය සුපර් මාකට් එකකින්. ඒක හරිම රසයි. ඒක ෆ්‍රෙෂ් විදියට තියෙන මේ අඹ. ඉතින් මම කරන්න හදන්නේ අයිස්ක්‍රීම් එකට අඹ චටක් දාලා කන්න හදන්නේ. ඉතින් අන්තිම වෙනකම් මගේ වීඩියෝ එක බලන් හිටියා නම් ඔයාලට ගොඩාක් ස්තුතියි. අපි ආයෙත් අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් අදට ගිහින් එන්නම්.